ලස්සන වෙන්න ඕන අයටයි ලස්සන වෙන්න කැමති අයටයි අලුත් ට්‍රීට්මන්ට්ස් අපේ ක්ලිනික් එකෙන් කරනවා. ඔව් ඇත්තටම මම පොඩි කාලේ නම් මට ආසාවක් තිබ්බ ડોක්ටර් කෙනෙක් වෙන්න. මොකද මගේ අම්මා ડોක්ටර් කෙනෙක්. ඒත් එක්කම අපිට පුළුවන් PRP ට්‍රීට්මන්ට් එකක් කරන්න. විශේෂයෙන් අපි PRP ට්‍රීට්මන්ට් එක සාමාන්‍යයෙන් කරනවා ෆේස් එකට සහ hair එකට. ඉන්ජෙක්ට් කරාට පස්සේ කොලජන් සින්තසිස් එකක් වෙලා එතන ග්ලෝ එකක් වෙලා අපිට නැවත ස්කින් රිනීවින් එකක් ලබා ගන්න පුළුවන්. ලස්සන වෙන්න කවුද අකමැති? ලස්සන වෙන්න හැමෝම කැමතිනේ. ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය ලස්සන වෙන්න කාන්තාවන්. එහෙමත් නැත්නම් තරුණියන්. වයසට ගියත් ලස්සන වෙන්න කැමති අය වෙනුවෙන් අද අපි ඉඩක් වෙන් කරන්න හිතුවා. ලස්සන වෙන්න කැමති අයට හොඳම තැනක් තමයි ස්කයි Aesthetic and Wellness Center කියන්නේ. එහෙනම් අපි ඒ කතා බහට යමු. ඉතින් අද අපි ආරාධනා කරේ ඩොක්ටර් ඉමාලිට. good morning. good morning. කොහොමද ඉතින් විස්තර? හොඳයි. අලුත් විස්තර මොනවද? අලුත් විස්තර කිව්වේ මොන වගේ විස්තරද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ડોක්ටර් අලුත් විදිහටනේ මේක පටන් අරගෙන තියෙන්නේ. කොහොමද ඉතින් ඒ විස්තර? ලස්සන වෙන්න ඕන අයටයි ලස්සන වෙන්න කැමති අයටයි අලුත් ට්‍රීට්මන්ට්ස් අපේ ක්ලිනික් එකෙන් කරනවා. ඉතින් ડોක්ටර් කොහොමද පොඩි කාලේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි කියලා හිතුණාද? ඔව් ඇත්තටම මම පොඩි කාලේ නම් මට ආසාවක් තිබ්බ ડોක්ටර් කෙනෙක් වෙන්න. මොකද මගේ අම්මා ડોක්ටර් කෙනෙක්. එතකොට එයා කරන දේවල් එක මට ඇත්තටම ඕන වුණා. කවදා හරි මම ડોක්ටර් කෙනෙක් වෙනවයි කියලා මං හිතුවා. ඉතින් ඇත්තට මට ඕනුනේ තව කාව හරි ලස්සන කරන්න. අර විශේෂයෙන් මේක තමයි මට වැඩිපුරම හිතේ තිබ්බ දේ. ඉතින් මං අද වෙනකොට මං ඒකට එන්ට වෙලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මේ විවිධ ලස්සන වෙන විවිධ ක්‍රම ඉගෙන ගන්න හොඳම තැන් අපි දන්නවා. මම කැමති ડોක්ටර් කෙනෙකුට දැනගන්නේ විවිධ ක්‍රම මොනවද, කොහෙද ඉගෙන ගත්තේ, කොහොමද කියලා. ડોක්ටර් කොහෙන්ද මේක ඉගෙන ගත්තේ? මම ඇත්තටම මගේ සෙකන්ඩරි එඩියුකේෂන් එක පටන් ගත්තේ කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයේ. ඊට පස්සේ මම හයර් එඩියුකේෂන් වලට කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකට ඇතුළු වෙලා මම මගේ MBBS ඩිග්‍රී එක කම්ප්ලීට් කරා. ඊළඟට මට පාත් එක මම ආස වෙලා තිබ්බේ ඊස්තටික් මෙඩිසින් වලට. ඒක නිසා මම ෆලෝ කරා ඇමරිකන් ඇකඩමි ඔෆ් ඊස්තටික් මෙඩිසින් level 1 සර්ටිෆිකේට් කෝස් එක. ඊට පස්සේ මම ඉන්දියාවල ස්කූල් ඔෆ් ඊස්තටික් එකේ ෆෙලෝෂිප් ඉන් ඊස්තටික් මෙඩිසින් සහ මාස්ටර්ස් ඉන් ඊස්තටික් මෙඩිසින් සහ හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් ඒ තුනම මම කම්ප්ලීට් කරා. සහ මෙඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන් පර්මනන්ට් මේකප් ඒක ලෙවල් A සර්ටිෆිකේට් එකක් සහ මම ඒ එක්ස්පර්ට්ස් ලගෙන් සහ මගේ ආදරණීය කන්සල්ටන්ට්ස් ලගෙන් ගොඩක් උදව් අරගෙන තමයි මම අද මෙතනට ආවේ. ඉතින් ඒ නොලෙජ් එක ඇත්තටම මට ගොඩක් වටිනවා මේ වගේ දෙයක් මට ස්ටාර්ට් කරන්න. හරි. දැක්කනේ අපි අර අද ලස්සන වෙන්න කැමති කාන්තාවන්ට තරුණයන්ට තමයි මේ වැඩසටහන අද අරගෙන ආවේ. ඉතින් ස්කයි Aesthetic and Wellness Center by ඩොක්ටර් ඉමාලිත් එක තමයි අද අපේ කතා බහ යන්නේ. ඉතින් ඩොක්ටර් මොනවද මේකේ තියෙන ට්‍රීට්මන්ට්? සාමාන්‍යයෙන් ලස්සන වෙන්න දැන් එනවනේ ඉන්ජෙක්ෂන් ගහන්න එනවා. එක එක ට්‍රීට්මන්ට් එනවා. ලයිටින් ට්‍රීට්මන්ට් කියනවා, PRP ට්‍රීට්මන්ට් කියනවා. එක එක විවිධ ක්‍රම තියෙනවානේ. ඉතින් ඩොක්ටර් මොනවද ස්කයි and Aesthetic Wellness Center එකේ වෙන දේවල්? මොනවද ට්‍රීට්මන්ට්? අපි මේකේ ඇත්තටම හැම ට්‍රීට්මන්ට් එකක් වගේම කරනවා. විශේෂයෙන්ම ස්කින් රිජුවෙනේෂන් වලට, හෙයාර් ග්‍රෝත් වලට, ස්පෙෂලි PRPs කරනවා, අපි ස්කින් බූස්ටර්ස් කරනවා. ඒ වගේම සහ ඇක්නි වගේ මේන් කොම්ප්ලිකේෂන්ස් තියෙන අයට ඒ ස්කින් එකට අදාළ ට්‍රීට්මන්ට්ස් අපි කරනවා. එතකොට අපි ලේසර් හෙයාර් රිඩක්ෂන්, CO2 ලේසර්ස්, පිකෝ ලේසර්ස්, එතකොට අපි MNRF, HIFUs, එතකොට බෝටොක්ස්, ෆිලර්ස් වගේ ගොඩක් ට්‍රීට්මන්ට්ස් ඇත්තටම අපි කරනවා. ඇත්තටම තරුණියන්ට එහෙමත් නැත්නම් කාන්තාවන්ට ඇස් යට කළු වෙන එක ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇස් යට කළු වෙනකොට දැන් විවිධ ට්‍රීට්මන්ට් තියෙනවා ડોක්ටර්. සාමාන්‍යයෙන් ડોක්ටර් රෙකමන්ඩ් කරන හොඳ ට්‍රීට්මන්ට් එකක් මොකක්ද? ඇස් යට කළු වීම නැති වෙන එහෙම නැත්නම් ඒකට ගැළපෙන ට්‍රීට්මන්ට් එක මොකක්ද? අන්ඩයි ඩාර්ක්නස් කියන්නේ ඇත්තටම ගොඩක් අය අහන දෙයක් තමයි අපෙන්. ඉතින් මම එතකොට ඒගොල්ලන්ට කියන්නේ අපිට අන්ඩයි ඩාර්ක්නස් වලට අපිට මයිල් කෙමිකල් පීල් එකක් යන්න පුළුවන්. අන්ඩයි කෙමිකල් පීල් කියලා අපි කියනවා. ඒත් එක්කම අපිට පුළුවන් PRP ට්‍රීට්මන්ට් එකක් කරන්න. විශේෂයෙන් අපි PRP ට්‍රීට්මන්ට් එක සාමාන්‍යයෙන් කරනවා ෆේස් එකට සහ hair එකට. ඒතකොට ස්කින් රිජුවෙනේෂන් එකක් වෙන්න. ඒතකොට අපිට ඒ බ්ලඩ් පේෂන්ගේ බ්ලඩ් අරගෙන අපි
ඒක සෙන්ට්‍රිෆියුජ් කරලා ඒ ප්ලේට්ලට් රිච් ප්ලාස්මා එක අපිට පුළුවන් අnder ඒ ස්කින් ඒරියා එකට අපිට නැවත ඉන්ජෙක්ට් කරන්න. එතකොට එතන තියෙන ඉන්ජෙක්ට් කරාට පස්සේ කොලජන් සින්තසිස් එකක් වෙලා එතන ග්ලෝ එකක් වෙලා අපිට නැවත ස්කින් රිනීවින් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ගෑල් ළමයින්ට ඩොක්ටර් තියෙනවා මේ මූණ කළුයි කියනවා එහෙම නැත්නම් ඇක්නි වැඩි කියනවා ඒකට ට්‍රීට්මන්ට් සාමාන්‍යයෙන් තියනවාද මොන වගේ ට්‍රීට්මන්ට් තියෙන්නේ ඒකට අපේ ඇත්තටම අපිට මේ ක්ලිනික් එකේ ඉන්නවා අපිට තෙරපිස්ට් කෙනෙක්. එතකොට එයා අපි යාට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නාම මේ වගේ පේෂන්ට් කෙනෙක්. එතකොට එයා කියනවා මොන වගේ ෆේෂල් එකක්ද අපි කරන්න ඕනේ. ඒක මෙඩි ෆේෂල් එකක්ද, ඒක වයිටමින් C ෆේෂල් එකක්ද, ඒක හයිඩ්‍රෝ ෆේෂල් එකක්ද කියලා එයා රෙකමන්ඩ් කරනවා. ඒ අනුව තමයි අපි පේෂන්ට්න ඒ ට්‍රීට්මන්ට් අදාළ ට්‍රීට්මන්ට් එකට යොමු කරන්නේ. ඩොක්ටර් එතකොට සාමාන්‍යයෙන් දැන් අපි කෙනෙක් දැන් ඩොක්ටර් ගාවට කෙනෙක් කෙනවා කියමු දැන් ඩොක්ටර් කියනවා රෙකමන්ඩ් කරනවා ඒ කෙනා ගාවට යවලා අප් කරනවා මොකක්ද කරන්න ඕනේ කියලා මම අහලා තියෙනවා ඩොක්ටර් PRP ට්‍රීට්මන්ට් එක ගැන PRP ට්‍රීට්මන්ට් එක ගැන ඒක සාමාන්‍යයෙන් ඩොක්ටර් කොහොමද ඒ ට්‍රීට්මන්ට් එක වෙන්නේ ඒ ට්‍රීට්මන්ට් එක කළොත් මොකද වෙන්නේ සාමාන්‍ය ලස්සන වෙන්න කැමති ගෑනු ළමෙක්ට ඒ ට්‍රීට්මන්ට් එක හොඳයිද සාමාන්‍ය කොහොමද ඩොක්ටර් ඒ ට්‍රීට්මන්ට් එකේ වැදගත්කම මොනවද මම කලින් කිව්වා වගේ PRP ට්‍රීට්මන්ට් එක අපි පේෂන්ට්ගේ බ්ලඩ් අරගන්නවා බ්ලඩ් එක අරගෙන අපි සෙන්ට්‍රිෆියුජ් කරනවා සෙන්ට්‍රිෆියුජ් කරලා ඒ එන ප්ලේට්ලට් රිච් ප්ලාස්මා එක අපි පේෂන්ට් ඉන්ජෙක්ට් කිරීමක් කරනවා මෙතනදී පේෂන්ට් ඇත්තටම ගොඩක් අය බය වෙනවා මේක රිදෙනවා එහෙමයි කියලා. ඇත්තටම එහෙම නැහැ. අපි මුලින්ම මේක කරන්න කලින් අපි ඇනස්තටික් කියන්නේ ක්‍රීම් එකක් අරගෙන අපි නම් කරනවා ස්කින් එක. එතකොට යාට ඇත්තටම මේක දැනෙන්නේවත් නෑ අපි ඉන්ජෙක්ට් කරන එක. එහෙම කරලා අපි ඉන්ජෙක්ට් කරාට පස්සේ තමයි අර කියන ඉෆෙක්ට් එක එන්නේ ග්ලෝ වෙන්න පුළුවන්, කොලජන් සින්තසිස් එක වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් ස්කින් එකට ඇත්තටම වෙනවා. විශේෂයෙන්ම ස්කින් රිජුවනේෂන් එකක් වෙනවා, ස්කින් රිලීවින් එකක් වෙනවා. ඒ වගේ දේවල් ගොඩක් ස්කින් එකට වෙනවා. ඩොක්ටර් මම වගේම තව තරුණියන් බලන් ඉන්නවා ඩොක්ටර්ගෙන් දැනගන්න ලස්සන වෙන්න විවිධ ටිප්ස්. මොනවද ඩොක්ටර් වගේ ටිප්ස්? ඇත්තටම මම හිතන විදිහට වතුර තමයි තියෙන හොඳම ඖෂධීය පානය මිනිසෙක්ට ලස්සන වෙන්න. ඒ වගේම අපේ ලංකාව කියන්නේ හරිම උෂ්ණාධික රටක්. එතකොට මේ වගේ රටක ජීවත් වෙනවා කියන එකත් සහ ස්කින් එක හරියට තියාගෙන ඉන්නවා කියන එකත් සමනෙන් යාළමට ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ මොනා කරන්නත් අපි හැමතිස්සෙම මූණ ස්කින් එක විශේෂයෙන්ම ක්ලීන් විදිහට තියාගන්න ඕනේ. කියන්නේ අපි හැමතිස්සෙම මාසෙකට පාරක් ක්ලීන් අප් එකක්, ඩීප් ක්ලෙන්සින් එක මොකක් හරි ට්‍රීට්මන්ට් එකක්, ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් කරලා එතකොට මම කිව්වා වගේ මේ රස්නේ නිසා උෂ්ණත්වය නිසා ස්කින් එකට දෙන ඩැමේජ් එක නැති කරන්න අපි හොඳ සන් බ්ලොක් එකක් යූස් කරලා සාහොඳ ක්ලෙන්සර් එකක් යූස් කරලා ස්කින් එකට ගැලපෙන විදිහට අදාළ ට්‍රීට්මන්ට්ස් ටික කරගෙන යන අතරතුරේ අනිවාර්යයෙන්ම හෝම් කෙයාර් රූටින් එකක් ඕනම කෙනෙක්ට අත්‍යවශ්‍යයි. ඉතින් ඒකට වෛද්‍ය නියමිත වෛද්‍ය උපදෙස් අනුව ඒ ට්‍රීට්මන්ට්ස් ටික කරගෙන යන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. හෝම් කෙයාර් රූටින් එකක් කියලා කිව්වොත් එහෙම ඇත්තටම මේන්ලි නයිට් කෙයාර් රූටින් එක තමයි ගොඩක්ම ඕනේ. මොකද ගොඩක් ගෑනු ළමයි සහ ගොඩක් කාන්තාවන් වැඩ කරලා ගෙදර යන්නේ හරිම ස්ට්‍රෙස් එකෙන්. කියන්නේ ඒක මූණ ගැන හිතන්නේවත් නැතිම තරම්. ඒකට නයිට් රූටින් එකක් ඇත්තටම අත්‍යවශ්‍යයි මිනිසෙකුට. වැරදි දේවල් කරන්න එපා. වැරදි දේවල් කරොත් මූණ කැත වෙනවා, ලස්සන වෙන්නේ නැහැ. ලස්සන වෙන්න ඕන නම් අර කියපු විදිහට ලස්සන වෙන්න ඕන විදිහේ රූටින් ටික කරගෙන යන්න. එහෙනම් නයිට් කෙයාර් රූටින්, මෝර්නින් රූටින්, ඒ විදිහට ගැලපෙන රූටින් ඔක්කොම කරගෙන යන්න. ඉතින් එහෙම ලස්සන වෙන්න කැමති අයට ලස්සන වෙන්න ඕන අයට එහෙනම් විජේරාමයට આવොත් එන්න පුළුවන්. විජේරාම පැත්තට එන්න ඩොක්ටර් ඉමාලි බලන් ඉන්න ඔයාලව ලස්සන කරන්න. එහෙනම් ඩොක්ටර් මම ඩොක්ටර්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ මං වගේ ඩොක්ටර් වගේ ලස්සන අයව තවත් ලස්සන කරන්න පුළුවන් වෙන්න කියලා මම ඩොක්ටර්ට අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා. වගේම ස්තුතියි මගේ වැඩසටහනට ආවට.